අයිබෝන් ඔබ සාදරයෙන් පිළිගන්න ලබනවා සනරස් වෙල්ත් ඇකඩමිය වෙත. අද අප වීඩියෝවෙන් ගෙන එන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට හොඳ කොටස් තෝරාගන්නේ කෙසේද පිළිබඳව. අපගේ මේ වීඩියෝ එකේ අරමුණ වන්නේ තනිව ඔබට කොටස් තෝරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීමයි. එම අවබෝධය ලබා ගැනීම සඳහා වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී සිටින්න. ඔබ අපගේ වීඩියෝ සඳහා කැමැත්තක් දක්වනවා නම් ඒවා ඉක්මනින් ඔබ වෙත ගෙන්වා ගන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කොටස් පිළිබඳ කතා කිරීමට පෙර කොටස් වෙළඳපොළ පිළිබඳව කතා කරමු. කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන කොටස් වෙළඳපොළ. ඒ වගේම මෙහිදී ආයෝජකයන් ප්‍රසිද්ධියේ ලයිස්තුක සමාගම්වල කොටස් මිලදීගෙන විකිණීම සිදු කරනු ලබනවා. ව්‍යාපාර වලට ප්‍රාග්ධන රැස් කිරීම සහ පුද්ගලයන් සහ ආයතන වලට ආයෝජන අවස්ථා ලබා දීමෙන් ඒ රටේ මූල්‍ය පද්ධතිය තුළ ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ලබනවා. කොටස් වෙළඳපොළ පිළිබඳ මූලික කරුණු දැන් අපි නැත්නම් ප්‍රධාන කරුණු කතා කරමු. මේ ආරම්භ කරන ලද්දේ 1985 නියාමනය කරන ලබන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව නැත්නම් සෙක් එක. ප්‍රධාන වෙළඳපොළ දර්ශක දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි ප්‍රධානම එක සියලු කොටස් මිල දර්ශක නැත්නම් ASPI කියලා හඳුන්වන All Share Price Index එක. මේකෙන් මේ සමස්ත වෙළඳපොළ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනවා. ඒ වගේම S&P ශ්‍රී ලංකා 20 කියන දර්ශකයක් තියෙනවා. මේ මාකට් එකේ වඩාත්ම ද්‍රව්‍යශීල කොටස් 20 නියෝජනය කරනවා. ලෑස්තික සමාගම් ගණන 2024 දින වන විට 284ක් වුණා. මෙම ව්‍යාපාර අංශ 20ක් පුරා විහිදී තිබෙනවා. වෙළඳ වේලාවන් වන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9:30 සිට 2:30 දක්වා මේ ශ්‍රී ලංකා වේලාවෙම. ඒ වගේම සියලුම බැංකු නිවාඩු වල මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කතා කරා ඉන්ඩිසස් නැත්නම් දර්ශක ගැන. ප්‍රධාන ඉන්ඩිසස් දෙකක් තියෙනවා කියලා කතා කරා. පළවෙනි එක ASPI එක, දෙවෙනි එක S&P SL20 දර්ශකය. මෙම ස්ක්‍රීන් එකෙන් අපිට පේන්නේ එම දර්ශක දෙකේ ප්‍රස්ථාරයන් පැහැදිලිවම. මේ ප්‍රස්ථාරය අපිට පේනවා අවසානයේ අද සිට වර්ෂයක් පස්සට ගත් විට වර්තමානයේ තිබෙන්නේ වෙළඳපොළ ඉහළම අගයක. මේ ඔබ අවධානයෙන් සිටිය යුතු තත්ත්වයක්. මේ මගින් ඔබට වෙළඳපොළට පිවිසීම සුදුසු අවස්ථා සහ වෙළඳපොළෙන් ඉවත් වීම සුදුසු අවස්ථා තීරණය කරගත හැකියි. ඊළඟට අපි කතා කරමු සෙක්ටර්ස් ගැන. සෙක්ටර්ස් 20ක් පුරා මෙම සියලු 284ම සමාගම් විහිදී තිබෙනවා. මම මේ සෙක්ටර්ස් 20 සහ මේ එක් සෙක්ටර් එකේ තිබෙන සමාගම් ගන්න දක්වා තිබෙනවා. ඒ වගේම මේ සෙක්ටර් එකේ එක් මාකට් ලීඩර් අපිට පෙන්වා තිබෙනවා. උදාහරණ ලෙස බැංකු ගත්තොත් සෙක්ටර් එකේ බැංකු 13ක් තිබෙනවා. ඒකට මාකට් එකේ ලීඩර් වෙන්නේ කමර්ෂියල් බැංකුව. කැපිටල් ගුඩ්ස් කියන සෙක්ටර් එක ගත්තොත් කම්පැනිස් 30ක් පමණ තිබෙනවා. මාකට් ලීඩර් වෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්. ඒ වගේම මැටීරියල් සෙක්ටර් එක ගත්තොත් කම්පැනි 20ක් තියෙනවා. මාකට් ලීඩර් වෙන්නේ චෙව්රොන් ලුබ්රිකන් කම්පැනි එක. තමයි වගේ උඩ හැම සෙක්ටර් එකේම මාකට් ලීඩර් හොයාගන්න පුළුවන්. මාකට් ලීඩර්ත් ඔබ නිවැරදි විලාට ගත්තොත් අපිට වැරදින්න හැකියාවකුත් නැහැ. හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. දැන් අපි කතා කරමු කොටස් වෙළඳපොළ විශ්ලේෂණය පිළිබඳව. මෙම විශ්ලේෂණය කිරීමේදී ඔබට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ටෙක්නිකල් ඇනලිසිස් සහ මාකට් සෙන්ටිමන්ට් කියන මෙන්න මේ තුන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ තීරණය වෙන්නේ ඔබට මොනවාද ගන්න සුදුසු ෂෙයාර්ස් කියලා සොයා බලන එක. ටෙක්නිකල් ඇනලිසිස් එකේ ඔබට කරගන්න පුළුවන් වෙන්නේ මේ ෂෙයාර්ස් මිලට ගන්න සුදුසු වේලාව සහ විකිණීමට සුදුසු වේලාව තීරණය කරන්න පුළුවන් වැඩි ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා.
මාකට් සෙන්ටිමන්ට් කියලා කියන්නේ මාකට් එක ගමන් කරන දිශාව අපට හඳුනා ගැනීම තුළින් ඔබගේ ඇක්ෂන්ස් ඔබට ප්ලෑන් කරන්න පුළුවන්. උදාහරණ මාකට් එක දිගටම ඉහළට යනවා නම් ඔබට ඔබගේ ෂෙයාර්ස් තබා ගන්න පුළුවන්. මාකට් එක ඕල් ටයිම් හයි නැත්නම් ඉහළම ගේට පැමිණෙට කොටසක් විකුණා අපට ලාභ ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. නැවත මිල අඩු විට මිලට ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ අනුව අපි අද මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ කොටස් මිලදී ගැනීමට සුදුසු කොටස් තෝරා ගැනීම නිසා මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ මොන ෂෙයාර්ස්ද තෝරා ගන්න ඕන කියලා. ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ කොයි වේලාවෙදී මේවා මිලට ගැනීම හෝ විකිණීම සිදු කළ යුත්තේ කියලා. මුලින්ම අපි කතා කරමු ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ. මෙහිදී සිද්ධ වන්නේ ඔබ තාක්ෂණික කාරණා අධ්‍යයනය කිරීම තුළින් කොටසක් මිලදී ගැනීමට සුදුසු වේලාව සොයා ගැනීම. මේදී ප්‍රධාන වශයෙන් ඉන්ඩිකේටර්ස් ගණනාවක් තිබ්බත් අද මම කතා කරන්නේ ඉන්ඩිකේටර්ස් 3ක්. එකක් තමයි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියන එක. දෙක තමයි මූවිං ඇවරේජස් කියන එක. තුන ඇවිල්ලා RSI නැත්නම් relative strength index කියන මේ ඉන්ඩිකේටර්ස් තුන. අපි මේ කතා කරන ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් ප්‍රධාන තුන. පළවෙනි එක තමයි මූවිං ඇවරේජස්. ඒ කියන්නේ කොටසක සාමාන්‍ය මිල දවස් ගානක සාමාන්‍ය මිල අධ්‍යයනය කරලා අපිට තීරණයක් ගන්න පුළුවන් තත්ත්වයක්. මේ දින 50ක් සඳහා දින 200ක් සඳහා යොදා ගන්නවා. ඒකට අමතරව 29 වැනි ඇවරේජ් යොදා ගන්න. මේ තුලින් මාකට් එකේ දිශාව අපිට තීරණය කර ගැනීම හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ දෙවන ඉන්ඩිකේටර් එක තමයි RSI නැත්නම් relative strength index. මේක තුලින් ඔබට කොටස් වල වෙළඳපොලේ තත්ත්වය තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටසක් වැඩි වෙන වැඩි මිලකටද අඩු මිලකටද කියන එක. වැඩි මිලකට නම් අලෙවින ඔබ මිලදී ගැනීම සුදුසු වෙන්නේ නැහැ. අඩු මිලකට නම් අලෙවෙන්නේ ඔබ මිලට ගත යුතුයි. මේ තීරණය කිරීම සඳහා මේ RSI දර්ශකය ඔබට දා ගන්න පුළුවන්. RSI දර්ශකයේ යම්කිසි කොටසක 70ට වැඩි නම් ඒ කියන්නේ මිනිසුන්ගේ වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ගොඩක් මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ. ඔබ මේ වෙලාවේ මිලට ගත්තොත් ඔබගේ මිල පහළ යාමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ කරන්න ඕන ඔබ ෂෙයාර්ස් තිබෙනවා නම් RSI එක 70ට උඩින් යන වෙලාවට විකුණා ගන්න සුදුසු වෙනවා. RSI එක ඕනෑම ෂෙයාර් එකක RSI 30ට වඩා අඩු වෙන විට අපිට මිලට ගැනීම සුදුසු වෙනවා. ඒතර ඔබ ඕනෑම ෂෙයාර් එකක RSI එක මිලදී ගන්නවා නම් 30ට අඩුවෙන් මිලදී ගැනීම නුවණට පුරු වෙනවා. දැන් මම ඔබට කියලා දෙන්නම් ටෙක්නිකල් ඇනලිසිස් එකක් ඔබ තෝරා ගන්න කොටසක් සඳහා නිවැරදිව සිදු කර ගන්න ආකාරය. මුලින්ම මේ සඳහා ඔබගේ platform එකට log වෙන්න ඕන. ඔබගේ username සහ password පාවිච්චි කරලා ඔබට පුළුවන් ඔබගේ trading system එකට log වෙන්න. trading system එකට log වීම පසුව ඔබට අවශ්‍ය share එක සොයාගත යුතුයි. මේ සඳහා මම දාගන්නේ ගිහින් මෙතනින් ගිහින් ඔබ පෝර්ට්ෆෝලියෝ ලුක්අප් එකට ගිහලා පෝර්ට්ෆෝලියෝ එකේ අවශ්‍ය ෂෙයාර් එක තෝරලා රයිට් ක්ලික් කරලා view in charts කියන එක ක්ලික් කරලා දැන් මේක කරනවා මම ගත්තේ Comeback X කියන ෂෙයාර් එක. දැන් මේ තියෙන්නේ ඒකේ price chart එක බලනවා අපිට පේනවා තියෙන විදිය දැන් මේ බලන්න. අපිට පුළුවන් මේ ඉහළටම ගිහිල්ලා හැරිච්ච හැමතැනම මාක් කරගන්න. ඒ කියන්නේ ඒ ලෙවල් එකෙන් පල්ලෙහාට ලෙවල් එක යන හැමදෙස්සම පල්ලෙහාට එනවා. ඒ රෙසිස්ටන්ස් එක ඉතින්ට ගියාම නැවත මිල පහළට යනවා. ඒ කියන්නේ විකුණු ප්‍රමාණය විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මෙදින පහළ කියන්නේ මිල පහළ මේ ලෙවල් එකට කොළපාට ලෙවල් එකට ආවම හැමදෙස්සම වැඩි ප්‍රමාණයක් විකිණෙනවා. ඒ කියන්නේ බයස්ලා ඉන්න ඕන තරම් මිලදී ගන්න. ඒතර මේ අවස්ථාවේදී ඔබ මිලට ගත. ඉතින් මේ අවස්ථාවේ නැවත මිල ඉහළ යන්න පටන් ගන්නවා. ඒතර මේ පිළිම ඔබට support or resistance කියන එක හඳුනා ගැනීම හැකියාවක් තිබෙනවා. ඔබ support එක නම් ඉන්නේ ඔබට මිලට ගන්න පුළුවන්. resistance එක නම් විකිණීම සුදුසු වෙනවා. ඔබ resistance එකකදී මිලට ගත්තොත් මිල පහළ යන විශාල හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ main variance සඳහා මෙම analysis එක ඔබට තනියම කරගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් මම මේකට දාලා පෙන්නනවා ඔබට moving averages කියන indicator එක දාගන්න.
ගත්තාම MA කියලා දවස් 50 සහ 200ට දාගන්න. ඒ කියන්නේ දවස් ආසන දවස් 200 මිල සාමාන්‍ය සහ ආසන දවස් 50 මිල සාමාන්‍ය බලව අපිට දැන් මෙන්න මෙතන පේනවා 200 මිලට වඩා 50 මිල ඉහළින් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ මාකට් එක වැඩි තමයි ෂෙයා එක අලෙවි වෙන්නේ මාකට් එකට වැඩි. ඒ කියන්නේ මේ මාකට් එකේ ෂෙයා එක ටිකක් ඕවර් වැලියු වෙලා වගේ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ නැවත මේ මිල පහළට එීමේ හැකියාවක් තිබෙනවා. ඒකට ඔබ මේ මිලදී ගැනීමේ අවස්ථාවේදී මේ සලකා බැලිය යුතුයි. ඒ වගේම ඔබ RSI එකත් මම දැන් දාගත්තා. RSI එකත් ඔබ සලකා බලන්න. 50 ගානක තියෙන මේක 30ට අඩු වුණොත් ඔබට මිලට යන්නට වඩා සුදුසු වෙනවා. 70ට වැඩි විට ඔබට විකිණීමට සුදුසු වෙනවා. ඔබ 70ට වැඩි විට මිලදී ගැනීමෙන් බලකින්න 30ට පාළු විකිණීම සුදුසු වෙන්නේ නැහැ. දැන් අපි කතා කරමු ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන. මෙවකින් ඔබට තීරණය කරන්න පුළුවන් මොනවාද මිලට ගන්න සුදුසු කොටස් යන්න පිළිබඳව. මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක සඳහා යොදා ගැනෙන්නේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය, රේෂියෝ සහ මෙට්‍රික්ස් භාවිතා කිරීම, ඉන්ඩස්ට්‍රි සහ මාකට් එකේ කන්ඩිෂන් සලකා බැලීම, ඉකොනොමික් ෆැක්ටර්ස් වගේ දේවල්. ඊට පස්සේ මැනේජ්මන්ට් එකයි වගේම ක්වොලිටේටිව් ෆැක්ටර්ස්. උදාහරණයක් ගත්තොත් මේ දවස්වල හිතන්න සංචාර කර්මාන්තයේ හොඳ ඉහළ නැගීමක් තිබු සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමක් තියෙන මේ වර්ෂයේ ලක්ෂ 30කට වැඩි සංචාරකයන් පැමිණියයි විශ්වාස කරනවා. ඒතර මේ ඉන්ඩස්ට්‍රි එකේ මාකට් එකේ හොඳ කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ වගේම ඉකොනොමික් ෆැක්ටර්ස් ගත්තොත් ආර්ථික තත්ත්වය හොඳ වීගෙන යනවා. IMF එකෙන් ආධාර සියල්ලම ලැබෙනවා. රාජ්‍යයත් හොඳටම කරගෙන යනවා. බජට් එකත් සම්මත වෙන නිසා ඒකත් හොඳයි. එතකොට ඔබ සලකා බලනවා මොනවාද මේ සෙක්ටර් එකේ ආයෝජනය කිරීම සුදුසු සමාගම් කියලා. ඔබට ඒ සඳහා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක් ආයතන වල සලකා බලන්න පුළුවන්. ඒ වගේම රේෂියෝ සහ මෙට්‍රික්ස් යොදා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ කළමනාකරණයක් තියෙන කම්පැනි සහ නිකුත් ෆැක්ටර් සලකා බලලා ඔබට මේ තීරණය කරන්න පුළුවන්. ඒතර සාරාංශයක් වශයෙන් කියන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියලා කියන්නේ මෙන්න මේක. ඔබට යම්කිසි කොටසක් සඳහා ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා රේෂියෝස් භාවිත කරන්න පුළුවන්. රේෂියෝස් කිහිපයක් තිබෙනවා. ප්‍රධාන රේෂියෝස් කිහිපයක් අද මම කතා කරනවා. PE රේෂියෝ එක, price to book value රේෂියෝ එක, earnings per share එක, dividend yield එක, dividend payout ratio එක. මෙන්න මේ රේෂියෝස් අද කතා කරනවා. මම මෙතන ඔබට ෆෝමියුලා එක පෙන්නලා තියෙනවා ගණනය කරගන්න ආකාරය. ඊට පස්සේ කියලා දෙනවා කොහොමද ඔබ ඒක අනුව තීරණය කරන්නේ කියලා. අපි මේ එක එක දේවල් ඉස්සරහට උදාහරණ සහිතව පැහැදිලිව කතා කරමු. අද මම උදාහරණයක් කතා කරන්නේ කමර්ෂල් බැංකුවේ non voting right කියන්නේ ඡන්ද බලය රහිත කොටස පිළිබඳව. මේක net asset value එක තියෙනවා 174.58ක්, earnings per share එක තියෙනවා 38.44ක්, market price per share එක තියෙනවා 127ක්, dividend after tax එක 8.05ක් තියෙනවා. මේක scrip dividend එකත් එක්ක ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක යෝජනා කරලා තියෙනවා. සෑම 75 කොටස් 75කට එකක් වගේ ඉන්න එකක 128.75 ගානේ. මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් දීලා තියෙන්නේ 2024 ජුලයි 31 කියන්නේ මාස 12 සඳහා. අතට මම මේ කැල්කියුලේෂන් එක කරන ඩේට් එක වන්නේ 2025 2/28 කියන්නේ මාස දෙකකුත් ගිහිල්ලා. ඒ වගේම ලාස්ට් ක්වාර්ටර් එකේ earning එක උනේ 16.75ක්. නම් දැන්ටත් මාස දෙකක් ගිහිල්ලා ඉඳලා දැන්ටත් රුපියල් 10කට වැඩි ප්‍රමාණයක් කමර්ෂල් බැංකුව හම්බ කරලා තියෙන. අතර net asset value එක ඒ වගේ ගානකින් තමයි වැඩි වෙනවත් ඕන. දැන් නම් ඔබට පෙන්නන්නම් මේ තොරතුරු ලබා ගන්න ආකාරය. මුලින්ම ඔබ csc.lk වෙබ් අඩවියට යා යුතුයි. වෙබ් අඩවියට වෙබ් අඩවියේ දකුණු අත මත උඩ තියෙන සර්ච් බොක්ස් එකක්. ඒකේ ඔබට අවශ්‍ය කම්පැනි සර්ච් කරන්න. මම Combank X කියන එක සර්ච් කරනවා. කමර්ෂල් බැංකුවේ non voting share එක. එන්න දිනවා 127යි අවසාන ට්‍රේඩ් වෙච්ච මිල. ඒ කියන්නේ මම මේ ඇනලිසිස් කරන දවසට ඒ විදිහ නිවැරදි නිසා මම මේ මිල ගන්නවා 127යි. ඊට පස්සේ ඔබට පහළට ගියාම තියෙනවා announcement කියන ටැබ් එකක්. ඒකේ තියෙනවා අවසාන වශයෙන් ලබා දුන්නු cash dividend එක සහ scrip dividend එක පිළිබඳ විස්තර. මේ තියෙන cash dividend එක රුපියල් 7.5ක් සඳහා ෂෙයා එකකට cash dividend එකක් යෝජනා කරලා තිබෙනවා. voting සහ non voting දෙකටම මේ රුපියල් 7.50 ලැබෙනවා. ඒ වගේම scrip dividend එකකුත් යෝජනා කරලා තිබෙනවා.
මගේ ෂෙයාර් එක වෙන්නේ X එක නිසා X එක 70 ෂෙයාර්ස් 75 ගන්නට තියෙන සෑම ෂෙයාර්ස් 75කටම අලුත් ෂෙයාර් එකක් ලැබෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ෆයිනෑන්ෂල් ස්කීම් ටැබ් එකට ගිහිල්ලා බැංකුවේ අනිකුත් විස්තර නැත්නම් කම්පැනි අනිකුත් විස්තර සොයාගන්න. මේකේ ක්වාටර් රිපෝට්ස් එකට ගියාම තියෙනවා මේ තියෙන රිපෝට් එක ක්ලික් කරාම මෙන්න තියෙනවා 2012 අවුරුද්ද සඳහා මේක පල්ලෙහාට යනකොට ඔබට මුලින්ම හම්බ වෙනවා ඉන්කම් ස්ටේට්මන්ට් එක ගෲප් එක. ඒකෙන් ඔබට බලා ගන්න පුළුවන් අවසාන මාස 12ට සහ ක්වාටර් එකට අදාළ earning නැත්නම් EPS එක earning per share එක. ඒ තොරතුරු ඔබට මෙතනින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අතට මෙතනදී වාර්ෂික earning එකයි ඒ වගේම අවසාන ක්වාටර් එකේ earning එකයි දෙකම ඔබට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් පහළට යනකොට අපිට හොයා ගන්න පුළුවන් ඊට පස්සේ statement of financial position නැත්නම් balance sheet කියන එක. මේ balance sheet කියනකොට net asset value එක සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. balance sheet එකේ සාමාන්‍ය පල්ලෙහාම වගේ එක දක්වනවා. දැන් මෙන්න මෙතන දක්වලා තිබෙනවා. මේ ආකාර අනිකුත් තොරතුරු ඔබට මේ කියවීමෙන් සොයා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් ඔබ දන්නවා ඔබගේ ඇනලිසිස් එක සඳහා අවශ්‍ය තොරතුරු කොටස් වෙළඳපොළ වෙබ් අඩවියෙන් ලබා ගන්න ආකාරය. එහෙනම් අපි දැන් බලමු අපේ එක්සැම්පල් ඇනලිසිස් එක සිද්ධ කරලා කලින් ලබා දුන්න එක තමයි. මුලින්ම අපි බලමු price earning ratio PE ratio මේක හොයන්නේ. market price per share එක විතරනවා earnings per share එක. ඒකට market price per share එක 127යි. earnings per share උනේ 38.47 වෙනවා. විදුවාම 3.31ක්. මේක අඩු වෙන තරමට වඩා හොඳයි කියන්නේ හොඳ වටිනාකමක් තිබෙනවා ෂෙයාර් එකේ. එතකොට මේ 3.31 කියන්නේ අවුරුදු 3ක් වගේ ඇතුළත ඔබගේ වෙළඳපොළ ලබා ගන්නා මිල earnings වගේ උපයා ගැනීම හැකියාවක් තියෙනවා කියලා මේකෙන් අදහස් වෙනවා. එතකොට ඔබට මේ සඳහා මාකට් එකේ PE ratio එක, sector එකේ PE ratio එක සලකා බලන්න පුළුවන්. ඒ දෙකට වඩා අඩුවෙන් තියෙන එකක් ඔබ තෝරා ගැනීම ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ මෙහිදී අඩුවෙන්ම තියෙනවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනස් හේතු නිසා වෙන්න පුළුවන්. මාකට් එකේ අනිත්‍යවත් එක්ක සාපේක්ෂව හොඳ එකක් ඔබ තෝරා ගැනීම ඕනේ. හුරු වෙනවා. ඊළඟ දෙවෙනි එක තමයි price to book value ratio. මේක හොයන්නේ market price per share එක වෙනවා net asset value per share එක. ඒතර market price per share එක 127යි. net asset value per share එක 76යි. මේක එනවා 0.73ක්. ඒතර එකකට වඩා අඩු වෙනවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. එකකට වඩා වැඩි වෙනට ඕවර් වැලියු වෙලා තියෙන්නේ. එකකට වඩා අඩු වෙනවා කියන අන්ඩර් වැලියු. ඒතර ඔබ තෝරා ගන්න කොටස මේකට වඩා අඩු වෙනවා නම් එය ඔබට හොඳ ප්‍රතිලාභයක් ලබා දෙන බව තහවුරු වෙනවා. ඔබ මේකට වඩා වැඩි ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔබ මිලදී ගන්නේ වැඩිම වැලියු වෙච්ච දෙයක්. ඊළඟට තුන්වෙනි කරන්න පුළුවන් dividend yield එක. එන dividend yield එක කියලා කියන්නේ dividend per share එක බෙදනවා market price per share. කියන්නේ ඔබ මිලදී ගන්න විතරට ලැබෙන dividend එක 100ට කොච්චරද කියලා තමයි මේකෙන් පෙන්වන්නේ. එතකොට dividend එක 8.05ක වේදන 120 market price per share එක පුන කරාම 100න් 6.34ක්. ඒ කියන්නේ ඔබගේ වටිනාකමට 6.34ක dividend yield එකක් ලැබෙනවා. ඊට බලමු අපි earnings yield එක. earnings yield එක කියලා කියන්නේ earnings per share එක වෙනවා market price per share. පුන කරනවා 100කින් market price එකට කොච්චර earnings එකක් හම්බ වෙනවද කියලා. ඒතකොට මේක 30.27ක් වෙනවා. ඒ කියන්නේ market price එකට වගේ market price එක අවුරුදු 3කින් වගේ earn කරන්න එක හැකියාවක් තිබෙනවා. මේ value එක වැඩි වෙන තරම හොඳයි. ඉක්මනින් ඔබට මුදල් පෑගෙන හැකියාවක් තියෙනවා. ඊට පස්සේ බලමු earnings yield එක. earnings yield කියන්නේ earnings per share එක market price එක බෙදුවා වැඩි ගන්නවා 100. 38 ඇතුලේ සත බෙදනවා 127න් ගුණ කරනවා 100. 30.27ක්. ඒක තමයි earnings yield එක කියලා කියන්නේ high earning yield එකක් කියන්නේ කොහොමද ඔබට ඉස්සරහට හොඳ ආදායමක් ලබා දෙනවා. ඊට පස්සේ dividend payout ratio. dividend payout ratio කියන්නේ dividend per share බෙදනවා earnings per share එක වැඩි කරනවා 100න්. dividend payout ratio එක අපි ගන්න කරන්නේ 8.05 බෙදනවා 38.40 වැඩි කරනවා 100න්. ඒක වෙනවා 20.94ක්. ඒකෙන් කියන්නේ හම්බ කම්පැනි හම්බ කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 21ක ආසන්න ප්‍රමාණයක් ඔබට ඩිවිඩන්ඩ් ලෙස ලබා දෙන බවයි. ඒ අනුව 80ක ආසන්න ප්‍රමාණයක් කම්පැනි රඳවා ගන්නවා අනාගතය සඳහා. එහෙනම් අපිට මේ සාරාංශයක් විදිහට කුමක්ද කිව හැක්කේ? PE ratio එක 3.31යි. මේක අඩුයි. ඒ කියන්නේ අන්ඩර් වැලියු කියලා තමයි පෙන්නන්නේ. PB ratio එක 0.7යි තමයි. එකට වඩා අඩු ඒත් පෙන්නන්නේ අන්ඩර් වැලියු කියලා. dividend yield එක 6.34ක් දෙනවා. හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් නැත්නම්
හොඳ රිටර්න් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට earnings yield එක 30යි 27 අපේ ප්‍රයිස් එකට හොඳ earning එකක් ලබා දෙනවා dividend payout ratio එක 21කට ආසන්න වෙනකොට කම්පැනි අපේ dividend එකක් දෙන ගමන් growth එක සඳහා earnings රඳවා ගන්නවා මේ අනුව අපිට පෙනී යන්නේ commercial bank X කියන share එක under value වෙලා තියෙන ඒ වගේ හොඳ dividend yield එකක් දෙනවා ඒ වගේම reasonable dividend එකකුත් දෙනවා හොඳ strong book value එකකුත් තියෙනවා ඒ වගේම invest කරන අය වෙනස් factors උත් සලකා බැලීම අවශ්‍ය වෙනවා දැන් අපි කරපු ඇනලිසිස් එක බලුවාම ඔබට හිතෙනවා මේක අමාරු වැඩක් කොටස් තෝරන එක කියලා නෑ එහෙම නෑ ඔබ මේ ඇනලිසිස් තනියම කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ ඔබගේ ස්ටොක් බ්‍රෝකර් වරයා මේවා කරලා ඔබට කලින් කලට එවනවා මේ තියෙන මට මගේ ස්ටොක් බ්‍රෝකර් වරයා විශ්නිවන්නද ගයිඩ් එක මේක බලන්න ඔක්කොම තියෙනවා මේ එක්ස්ට්‍රැක්ට් එකක් විතරයි ඔබට වෙන්නලා තියෙන බැංකින් සෙක්ටර් එකේ ගත්තොත් මේ තියෙන බැංකින් සෙක්ටර් එකේ සම්පූර්ණ මේ price to book value එක විතර තියෙනවා trading EPS එකත් PER එකත් තියෙනතර මේ දෙකට වඩා සාපේක්ෂව අඩුයි වගේ යන under value වෙච්ච දැන් මේ තියෙනවා commercial bank X කියන එක මෙතන දෙකම බිඳුවයි price to book value එකත් අඩුයි එකට වඩා price earning ratio එකත් market එකට වඩා අඩුයි sector එකට වඩා අඩුයි කියන්නේ under value වෙලා තියෙන එක නිසා මම මේ තෝරන්නේ මේ වගේ ඔබට අනිත් ඒවා බලලා තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. තොමලක කම්පැනි ඔක්කොම ඔබට ලැබෙන නිසා ඔබට කැමති කම්පැනියක් තෝරා ගැනීම හැකියාවක් තිබෙනවා. ඔබ නිවැරදිව තෝරාගත යුතුයි. අපි විශ්වාස කරනවා මේ වීඩියෝ ඔබට හොඳ දැනුමක් අවබෝධයක් ලබා දෙන බව. නැවත මේ වටිනා වීඩියෝ එකක් හම්බ වෙනවා. රැඳී සිටියට ස්තුතියි. සුබ දවසක්.